ඉතින් ඕගොල්ලෝ හැමදාම අහපු ප්‍රශ්නයක් තමයි බොහෝ වෙලාවට කමෙන්ට්ස් වලට මෙසේජ් දාලා අහනවා මේක මේ පොඩ්ඩක්ද කරන්න පුළුවන් චුට්ටක්ද කරන්න පුළුවන් අපිට අක්කර ගාණක් තියෙනවා අපිට අක්කර 20 30 තියෙනවා මේක මහා පරිමාණයෙන් කරන්න කොහොමද අපිට අක්කර 40 50ක් තියෙන එකට මේ ගැඩවිලි පොහොර ඔයාලා ගාව තියෙනවද කියන එකට උත්තර දෙමින් ගමන මේ දවස්වල අපි ඉන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා වගේ පිටපසින් තියෙන්නේ ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ පියා. එහෙම නැත්නම් අපේ ලෙස්ලි ඇග්‍රෝ ආයතන නිර්මාතු ආදරණීය ලෙස්ලියාගේ තවත් එක ෆාම් එකක් විතරයි. ඒ කියන්නේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන තවත් එක් තැනක් විතරයි මෙන්න මේ මිහිසර ෆාම් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා පිටපසින් මේක මහා පරිමාණයෙන් කොහමද? ඉතින් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් අපි කොහොමද මේ වේලාසන අපි අර කියලා දෙන විදිහට මේ මාස ගණන් පරණ කළා මේ ප්‍රිකොම්පෝස්ට් එක හදාගන්න විදිහ ඔයගොල්ලන්ට පේනවා. මෙතන මහා පරිමාණයෙන් ටැංකි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පුළුවන් නම් මෙන්න මේ වගේ තැනට එන්න කියලා තමයි ගොඩාක් කට්ටිය අපිට ඉල්ලනවා මේ වගේ දේවල් නැද්ද? අයිය අපිට පෙන්වන්නේ නැත්තේ. මේ මහා පරිමාණයෙන් කරන දේවල් පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා. ඔන්න අපි දැන් මේ පෙන්වන ගමන් තමයි තියෙන්නේ. මේක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න සුදුසුම තැන. මේක මහා පරිමාණයෙන් ගැඩවිලි පොහොර ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. ඉතින් අපි පුහුණු වැඩසටහන් පටන් ගත්ත මේ මාසේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එතනට එන්න. ලස්සනට ඔයගොල්ලන්ට මේ වටපිටාව ලස්සන කරන මේ මරාගත්ත පසට පණ දෙමින් ඔයාගේ ෆර්ස්ට් එකට සැලටියක් හොයාගෙන ලස්සනට මේ රටේ මේ අපේ මව්බිමේ ඉඳගෙන මුදල් ප්‍රමාණයක් හොයාගෙන ලස්සනට ජීවත් වෙන්න නම් ඉගෙන ගන්න එන්න ඕන එකම තැන තමයි මෙන්න මේ ලසාරෝ ෆාම් එක. ඉතින් ඔයාලත් කැමති බොහෝලට මේ දවස්වල නම් වහිනවා. හැබැයි පහුගිය ටික ගොඩාක් රස්නේ නේද? ඒ රස්න වෙලාවක මේ වෙලාවෙ වුණත් කමක් නැහැ. ඔයාලා හරි කැමති AC කාමරේට වෙලා ඉන්න. මේ ඉලින්නට වඩා ඒතර තමයි ඔයාලට තියෙන මේ දා ටිකක් දාන්න නැතුව නිදහසේ කරදරයක් නැතුව වැඩ ටික හරියට කරගෙන කාර්යක්ෂමව ඔයාගේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඔයාලා හරි ආසයි AC කාමරේට වෙලා එහෙම නැත්නම් AC රූම් එකකට වෙලා ඔයාලා වැඩ ටික කරගන්න. ඒ වගේ තමයි අපිත් මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියලා දෙනකොට විශේෂයෙන්ම අපි කියනවා සල්ලි යොදවලා මුදල් යොදවලා ටැංකි හදනවා නම් ඕගොල්ලෝ මෙන්න මේ වගේ මැටි ගඩොල එහෙම නැත්නම් බ්ලොක් ගඩොල කියලා කියනවා මැටි ගඩොල කියලා කියනවා පුච්චපු ගඩොල කියලා කියනවා මෝඩ ගඩොල කියලා කියනවා එක එක නම් වලින් හදනවා මෙන්න මේ මැටි ගඩොල පාවිච්චි කරලා ටැංකි හදන්න කියලා අපි කියනවා. ඒ හේතුව තමයි සාමාන්‍ය කොන්ක්‍රීට් ගලක් අරගෙන ටැංකියක් හදනවට වඩා මේ ගැඩවිලුන් ඇත්තටම ආසයි මෙන්න මේ සීතලට. මේ සීතල මෙන්න මේ මැටි ගඩොලේ රඳා පවතිනවා. ඒ නිසා ඔයාලා මුදලක් වියදම් කරලා කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මැටි ගඩොල පාවිච්චි කරලා ටැංකි ටිකක් හදන්න. ඒක ගැඩවිලාට ඇත්තටම AC කාමරයක ඉන්නා වගේ දැනීමක් තමයි. ඉතින් ඔයාලා දන්නවා අපි අපේ ගලේවෙල එහෙම නැත්නම් අම්බලන්ගොඩ වත්තල තංගල්ල මෙන්න මේ කියන ආයතනවල ඇත්තටම මහා පරිමාණයෙන් අක්කර ගණන් නැහැ අපිට ඉඩම් ප්‍රමාණය අපිට ගැඩවිලි පොහොර නිෂ්පාදනය පුහුණු වැඩසටහන් විතරයි අපි ඇත්තට මේ වගේ කරන්නේ. ඕගොල්ලෝ අහපු හැම ප්‍රශ්නයකටම උත්තරේ මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේ ඔයගලන්ට පේනවා මේගොල්ලෝ මෙහෙම මේ ඇත්තටම අපි සුභාධර්මයත් එක්ක ඉන්න ඕනේ. ඉතින් මේ යනකොට අපි මෙතන මේ මිහිසර ෆාම් එකේ ඇවිදිනකොට ඉතින් එතන ඉස්සරහට මේක බලා ගන්න කෙනෙක් තමයි මේ ආරක්ෂකයෙක් මෙතන ඉන්නේ. මෙයා චුට්ටක් ලොකුනහම ඔයගලන්ට ගොඩාක් අමාරුයි මෙතනට එන්න. හැබැයි ඔයාලට පේනවා මේ දැල් වලින් වට කරලා මේ යන්ත්‍රෝපකරණ තියෙනවා. මේ පිටුපසින් තියෙන්නේ ගැඩවිලි පොහොර, සීර්සියා ගැඩවිලි පොහොර. ඒවා නිෂ්පාදනය කරන්න මහා පරිමාණයෙන් මෙන්න මේ යන්ත්‍රෝපකරණ යොදා ගන්න එකම තැන තමයි ඔයගලන්ට දැනුවත් වෙන්න නම් ඉගෙන ගන්න නම් ඉතින් එන්න ලසාරෝ ෆාම් එකට. මේ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න ගමන් මේගොල්ලන් එක්කම තමයි ඔයාට මේක ඉගෙන ගන්න සහ බලන්න පුළුවන් වෙන්නේ. මීට වඩා ගොඩාක් සත්තු අපිට ඉන්නවා මෙතන. කුකුල්ලු, එළුවෝ, ගවයෝ, කුකුල්ලු ගත්තහම කුකුල්ලු ප්‍රභේද ඔක්කොම ටික මෙතන ඉන්නවා. ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඌරන් මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයත් එක්ක තියෙන සියලුම දේම ගස්කොළන් හැම දෙයක්ම මෙතන ඉගෙන ගන්න පුළුවන්. ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල වලින් පවා සිසුන් සහ ආචාර්යවරු පවා ඇවිල්ලා ඉගෙන ගන්න ලංකාවේ එකම තැන තමයි මෙන්න මේ ලිස්ලිස් ඇග්‍රෝ යටතේ තියෙන ලසාරෝ ෆාම් එක.